ඕනෑම ව්‍යවසනකාරී තත්ත්වයකදී ව්‍යවසනකාරී තත්ත්වය මැඩ පවත්වන්න එක කළමනාකරණය කරන්න රටේ තියෙන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තමයි මැදිහත් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ ඔබගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කළමනාකරණය කරන්න 117 ෂණික ඇමතුම් අංකය වෙනුවෙන් වෙනම මධ්‍යස්ථානයක් මෙහි ස්ථාපිත කරලා තිබෙනවා. මේ වෙලාවේ බොහොම අසීරු වෙලා තිබෙනවා මේ 117 කියන ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට එන දුරකථන ඇමතුම් ප්‍රමාණයට පිළිතුරු ලබා දෙන්න මේ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉන්න සේවක පිරිස ප්‍රමාණවත් මදි. ඒ වෙනුවෙන් අපේ රටේ ඉන්න තරුණ ප්‍රජාව විශේෂයෙන්ම කියනවා නම් අපේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තරුණ ප්‍රජාව, ඒ වගේම ස්වේච්ඡා සංවිධානවල තරුණ ප්‍රජාව මේකට තමන්ගේ ශ්‍රමදායකත්වය ලබා දෙන්නට ඉදිරිපත් වෙලා තිබෙනවා. අපි දැන් සෝදානම් මේ 117 ශ්‍රණික දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයේ මොකක්ද කෙරෙන කාර්යභාරය කියලා ඔබට පුංචි පැහැදිලි කිරීමක් කරන්න. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ අංශය භාරව ඉන්න ෆුස්නා මහත්මිය. අපි කැමතියි දැනගන්න දැන් පහුගිය දවස්වල නම් ඉතාම කාර්යබහුල වෙන්නේ නැති මේ ස්ථානය. දැන් මේ වෙනකොට ඒ කාර්යබහුලත්වය ටිකක් අඩු වෙලා තියෙනවා. කොහොමද මේ 117 මේක මේ එක්ස්පෑන්ඩ් කරන්න? එහෙම නැත්නම් මේක ටිකක් පුළුල් කරන්න මේ පහුගිය දවස්වල කටයුතු කළේ කොයි ආකාරයෙන්ද? අපිට මේ වයසනය මේ ආවේ 25 රේ මධ්‍යම 12න් පස්සේ ගොඩාක් අපිට කෝස් එකපාරටම එන්න පටන් ගත්තා. එතකොට මේ ඒ කියන්නේ 26 වෙද්දි උප්පරිම ඒ කෝල්ස් වල උප්පරිමට ගියා ආන්සර් කරන්න බැරි තරමට වගේ කෝල්ස් ආවා. ඒතකොට තමයි අපි මේ පබ්ලිෂ් කරා ගොඩක් මේ අපිට උදව් කරන්න පුළුවන් නම් ස්වේච්ඡාවෙන් යුනිවර්සිටිස් ළමයි එහෙම උදව් කරන්න පුළුවන් නම් අපිට අපිත් එක්ක එකතු වෙලා වැඩේ කරන්න කියලා. ඒ ඉල්ලීම් පරිදි අපිට මේ වෙනකොට ගොඩාක් යුනිවර්සිටිස් ළමයි ඒ වගේම වෙල්විෂන්ස්ලා ගොඩාක් කටි අපිත් එක්ක රෙදි වැඩ කරනවා. ඒගොල්ලන්ට අපි ගොඩාක් ස්තුති කරන්න ඕන. මේ වෙලාව අපිට ගොඩාක් සහයෝගයක් දුන්නා. ඒගොල්ලෝ කරන වැඩ කටයුතු තමයි 117 ලයින් එකට එන කෝල්ස් එකේ ඔක්කොම ඩීටේල්ස් ටික ගන්න එක. ඒ කියන්නේ තොරතුරු ඔක්කොම ඒගොල්ලෝ අරගෙන මෙතන අපි මේ කණ්ඩායම් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔපරේෂන් පෙත්ත කවුද කරන්නේ? මේ සහන සේවා නම් කවුද? තව ඊට වඩා මොන හරි වෙන තොරතුරු ගන්නවනම් කොහොමද? ඒ වගේ අපි මේ එක තැන්වල ඒකටම සෙපරේට් කරලා තියෙන ස්ටාෆ් එක. ඒ තොරතුරු ටික වෙන් කරලා අදාළ තැනට ඒගොල්ලෝ යොමු කරනවා. එතනින් අපි ඔපරේෂන් පෙත්ත වුණා ඔපරේෂන් පෙත්තට යොමු වෙනවා. ඒ කියන්නේ සේචන් රිස්කු පෙත්ත නම් සේචන් රිස්කු පෙත්ත අපේ EOC යුනිට් එක තියෙනවා. එතනට බාර දෙන අපේ ප්‍රොසෙස් වෙනම ඉන්නවා. ඒකට වැඩේ කරන්න. ෆුස්නා මහත්මිය දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් හදිසි අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් මේකට දුරකථන ඇමතුමක් දෙනවා. ඒ වගේම තවත් ප්‍රදේශයකින් එනවා ඊතරම් අත්‍යවශ්‍ය නැති කාරණාවක් සම්බන්ධයෙන්. දැන් මේක කොහොමද බෙදා වෙන් කරලා ඒ අදාළ අංශවලට ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ කියන්නේ ඒක අපි ෆිල්ටර් කරලා ගන්නවා. ඒ කියන්නේ අපි ඒ කෝල් එකකින් අපි දැනගන්න පුළුවන් මේ කට්ටිය මුදවා ගන්නවා. හිර වෙලා ඉන්නවනම් වතුරක හිර වෙලා ඉන්නවනම් යම් තට්ටු දෙකේ තුනේ නෙගලා හිර වෙලා ඉන්නවනම් අපිට කොහෙවත් යන්න බෑ. එතකොට මේ ගැහණු ළමයි මේ ගැහණු කට්ටිය මෙච්චර කිනවා පොඩි ළමයි ඉන්නවා වයසක අය ඉන්නවා. එතකොට ඒ වගේ අයට අපි මුල් තෙන් දෙනවා. මුල් තෙන් දෙලා ඒගොල්ලන්ගේ කන්ටැක්ට්ස් එකේ ඒගොල්ලන්ගේ ඩීටේල්ස් ටික හරියට අහගෙන අපි ඒ ටික ෆිල්ටර් කරලා මුලින්ම මේ ටික තමයි යොමු කරන්නේ. තව කාරණාවක් තමයි දැන් මේ කොළඹ ආවට ප්‍රදේශවලට බොහෝ ආහාර සැපයුම් ලැබෙනවා. නමුත් අර දුෂ්කර පළාත්වල යන්න අපහසු තැන්වලට තවමත් කෑම බීම මුකුත් ලැබෙන්නේ නැහැ කියන චෝදනාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මොකද්ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විදිහට අරගෙන තියෙන පියවර? ඒවනම් ගොඩාක් අපේ සහන සේවයකින් තමයි කැම්ප් පැත්තෙන් බලන්නේ. අපි ඒ සම්බන්ධයෙන් මේ දුරකථන ප්‍රතිචාර ටික අපි ඒ ටික මේ කෝල්ස් ටික අපි අරගෙන අපි සහන සේවාවට තමයි ලබා දෙන්නේ. ඒ කටයුතු දෙනටමත් ඒගොල්ලෝ සේෆ්ටි සෙන්ටර්ස් වල තියෙන කට්ටියට ඒගොල්ලෝ දෙනටමත් ඒක කරගෙන යනවා. ඒගොල්ලෝ ප්‍රාදේශීය ලේකම් හැම ප්‍රාදේශීය ලේකම් එකේම ඒගොල්ලන්ගේ නිලධාරිවරයෙක් ඉන්නවා. දෙනටමත් කරගෙන යනවා. අර ගොඩාක් අර තෙන් වල තනියෙන් ඉන්න කට්ටිය තමයි චුට්ටක් හොයාගෙන යන්නේ. ඒගොල්ලන්ට අමාරු වෙලා තියෙන්නේ. අපි මේ ජනතාවගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් සේෆ්ටි සෙන්ටර්ස් වලට යන්න කියලා. එතකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. එතන ඉන්නවා කණ්ඩායමක් බලා ගන්න.
ඔව් අපිට ඇත්තටම ඔබට පැහැදිලි කරන්නට අවශ්‍ය වුණේ මේ වෙලාවේ හැකි සෑම දෙනෙක්ම Tamanගේ මුදල් වලින් Tamanට උදව්පකාර කරන්න පුළුවන් භාණ්ඩ වලින් පරිත්‍යාග කරනවා වගේම මේ වගේ තරුණ ප්‍රජාව Tamanගේ ශ්‍රමදායකත්වයෙන් මේ වගේ සේවාවක් රටට ලබා දෙන්නට ඉදිරිපත් වෙලා තියෙන කාරණාව තමයි අපි මේ හරහා ඔබට ගෙන එන්නට ආවේ. තව දෙයක් කියන්න ඕන මෙතන මේ භාෂාව තුනින්ම කතා කරන්න පුළුවන් කණ්ඩායමක් අපි ගාව ඉන්නවා. Tamanට පහසු හැම භාෂාවක ඕන භාෂාවකින් කතා කරන්න පුළුවන්. තව මේ 117 කෝල් සෙන්ටර් එක පැය 24ම ක්‍රියාත්මකයි. දින 7ෙම පැය 24ම ක්‍රියාත්මකයි. ඕනම වෙලාවක් මෙතනට කෝල් එකක් දෙන්න කියලා තමයි මා ජනතාවෙන් ඉල්ලන්නේ. ඒ විදිහම ඒගොල්ලෝ තමන්ගේ සේෆ්ටි එක හිතලා වැඩේ කරන්න කියලා ජනතාවෙන් ඉල්ලීමක් කරනවා. ඔව් ඔබට තිබෙනවා නම් ඕනෑම ගැටලුවක් ආපදා සම්බන්ධයෙන් 117 කියන දුරකථන අංකය විවෘතයි. ඒ වෙනුවෙන් වෙනම තරුණ පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් ඔබේ ආපදා තත්වයන්ට ඔබේ අවශ්‍යතාවයන්ට ඒ අවශ්‍ය පුද්ගලයන් යොමු කිරීම අවශ්‍ය අදාළ අංශ යොමු කිරීම මේ ස්ථානය හරහා සිදු කරනවා. ඉතින් විශ්වාසවන්තව අපිට කියන්නට පුළුවන් ඔබේ තිබෙන ගැටලු ආපදා සම්බන්ධ ගැටලු මේ ස්ථානයට යොමු කරන්න. ඉදිරියටත් ඔබේ සහායට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉන්නවා කියන වග අපි ඔබට කියන්නට සතුටුයි. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ෆුස්නා මහත්මියට අපිත් එක්ක සම්බන්ධ වුණාට.